මචං ඕ කෙවින් කියන්න. කාලෙකින් කෝල් එකක්වත් ගන්න බැරුණානේ බං. ඒකයි ගත්තේ. ඔව් බං මටත්. අයිවෙන් එහෙම ඉන්නවත් දන්නේ නෑනේ. ඉන්න බලන්න මං ඇඩ් කරන්න කෝල් එකට. හලෝ මචං. ඔබට දැන් අපිව මතකවත් නෑනේ. නෑ බං ෆෝන් එකේ ඩිස්ප්ලේ ගිහිල්ලා තිබ්බේ. ඒ මං කෝල් එකක් ගත්තම කාලෙකින් කොහෙවත් යන්නත් බැරි වුණානේ. අපි යන්න කොහේ හරි ගිහලා ට්‍රැවලින් පාරක් දාලා එන්න. ඒක නම් මාත් කියන්නේ හිටියේ. කාලෙකින් කොහෙවත් ගියෙත් නැහනේ. ඔයා මොකද කියන්නේ අයියෝ? මට නම් ඕන එකක්. කියන්න. ඒත් අපි කොහෙද යන්නේ? ඒක ගැනවද වෙන්න එපා. මම සුපිරි බොට් එකක් බලලා තියෙන්නේ. අපේ නැන්දලෑ ගම පැත්තේ සුපිරි ලොකු කැලයක් තියෙනවා. ඒකේ ඔය පොඩි අමුතු සද්දරම එනවලු වන්නන් එච්චර ගණන් ගන්නෑ. කොහොම හරි සුපිරි පොට් එකක් තියෙනවා. ලොකු කැලයක්. මම නම් ඕව විශ්වාස කරන්නේ නෑ. අමුතු සද්දක් එනවද? එම තමයි ඉතින් වටේ මිනිස්සු කියන්නේ. හරි. දැන් අපි කොහොම හරි යමු. කොහොමද කැම්පින් එකක් ගහලා ලස්සට ගිනි මැලයක් ගහලා බාබිකියු එකක් දාලා කද්දී. ඔව් යන්නම ඕනේ. ඒක නම් සුපිරි. ඒක නම් සුපිරි අදහස. ඒත් අර සද්ද ඇහෙන එක තමයි පොඩි අවුලකට තියෙන්නේ. මොකෝ ඔබ බයද? නෑ පිස්සුද මම බය නෑ. හරි. දැන් යනවනේ ෂුවර් එකට. ඔව් යමන්. හරියටම 5 වෙනිදා 2ට අපේ ගෙදර දිහාට වරෙන්. අපේ කාර් එකෙම යන්න පුළුවන්. හරි එහෙනම් කෙවින් අපි දෙන්න එන්නම්. අපි දැන් කෙලින්ම යන්නේ නැන්දලෑ ගෙදරට. නැන්දලෑ ගෙදරින් කාර් එක දාලා අපි පයින් යමු. වැඩි ලොකු දුරක් නෑ. ඒ කියන්නේ ගෙවින් නැන්දලෑ ගෙදර ළඟමද තියෙන කැලේ? ඔව් කෙවල් ළඟමයි තියෙන්නේ. කිලෝමීටර් 1ක් වගේ තියෙන සාමාන්‍ය. පයින් යා ගන්න පුළුවන් අපිට. කොහොම හරි කමන්නේ මට දැන් යන්නයි ඕනනේ. මේක ඉඳගෙන ගිහිල්ලා එපා වෙලා තියෙන්නේ. ඔව් තව ටික දුරයි තියෙන්නේ යන් ෂේප් එකේදී. කෙවින් මේ පැත්ත හරි අමුතුයිනේ. ඔව් මේ පැත්තේ පොඩ්ඩක් කරවල ලුක් එකක් තියෙනවා තමයි. ඒකනේ පොඩි අමුතු කරවල ගතියක් තියෙනවා තමයි මේ පැත්තේ කොහොමද. තුන් දෙනා කැලේට යන්න පිටත් වුණා. කොහෙද ළමයි මේ මලුත් එල්ලගෙන යන්න හදන්නේ? අපි මේ කැලේට යන්න හැදුවා ආච්චි. මේ කැලයට? ඒක නම් මෙච්චර හොඳ නැහැ. අර ආච්චි කිව්ව විදිය නම් හරි අමුතුයි නේද? ඒකනේ මාත් බැලුවේ. මොකක් හරි දෙයක් තියෙනවා. කෙවින්ට මොකක් කළාද? ඔහේ යනවා. මේ කැලේ පට්ට ලොකුයිනේ. ඔව් අතරමං වුණ sorry.com තමා. මාත් මේක අහලා තිබ්බ විතරයි. දැන් තමා දැක්කේ. දැන් නම් මට බය හිතෙනවා.
අප්පෝ යන්න ගත්තා විතරයි. හරි හරි ඉතින්. ඕන කෙනෙක්ට මේ කැලේ දැක්කම් බය හිතෙනවා. අන්න අන්න. දුවන්න කෙවින්. ඒ පාර මොකද? අර පඳුරස්සේ සුදු පාට මොකෙක් හරි ඉන්නවා. මොන පඳුර අස්සේද? අර තියෙන ඉස්සරහා පඳුර. අප්පෝ මහ ලොකු චණ්ඩියා පොඩි හාපැටියෙක්ට බය වෙලා තියෙන්නේ. ඌ එක්ක නම් යන්න වෙන්නේ අද. හපොයි යව්වෝ. දැන්වත් අපිත් එක්ක යමන් ඉස්සරහා බලාගෙන. A few moments later. අපි මෙතන ටෙන්ට් එක ගහමු නේද? ඔව් මෙතන හොඳයි තමා. ඔව් මෙතන හොඳයි. අයිවන් ඔය කැම්පින් ටෙන්ට් එක ගේන්න. මගේ කරේ ටෙන්ට් එක තිබ්බ. ඒවන් මේ කැලේ භයානක වුණාට හරි නිස්කලංකයි නේ. ඔව් නේ. ඒ මොකද්ද? ඒකනේ බං. මොකක්ද ඒ 아무ත් සද්දේ? එන්න බලන්න. පොඩ්ඩක් ඉන්නේ. මේ ටෝච් එක අරන් යන්න. ඔව් ටෝච් එක ඕන තමයි. මාව දාලා යන්න එපා.